ඔන්නත් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හරියටම ඔයාලේ ෆෝන් එකේ හරියටම ඔයාලේ ෆෝන් එක RAM එක වැඩි කරන්න හරියටම කොහොමද කියලා. ඔන්නත් අපි එන යමු වීඩියෝ එකට. ඔයාලට මතක අපේ YouTube channel තම තාරික් කරන්න පහතට ඔයාලා subscribe බටන් ක්ලික් කරලා like කරලා comment share කරලා අපේ වීඩියෝත් එක්ක ඔයා දිනුන සම්බන්ධ වෙලා ඉන්න ඕනි. ඔන්න ඉතින් අපි එන යමු වීඩියෝ එකට. හරියට ඔයාලට ඉතින් මුලින්ම ගන්න ඕනි ඔයාලා ෆෝන් එකේ Play Store වලට යන්න ඕනි. මම දැන් මේවා Play Store වලට යන්නම්. ඔයාලත් ඉතින් මේ වගේ Play Store වලට යන්න. ඔයාලත් ඊට පස්සේ search bar එකට යන්න. මම දැන් මේවා යනවා. ඔයාලා ඊට පස්සේ මෙතන S අකුරක් ගහන්න, W ගහන්න, A ගහන්න, P ගහන්න. ඊට පස්සේ මේ යට තියෙන ඊතලය මෙන්න මේ යට තියෙන ඊතලය ඔබන්න. ඔබලවට පේනවා ඇති උඩ ඇප් එකක් තියෙනවා. ස්වේප් කියලා ඇප් එකක් උඩ. මෙන්න මේ ඇප් එක ස්වේප් no root ඇප් එක. ඔයාලා ඒකට යන්න ඕනි. උඩම තියෙන පළවෙනි ඇප් එකට. ඔයා ඊට පස්සේ ඔයාලා මේක ඉතින් install කරගන්න ඕනි. දැන් මම ඉතින් මෙතන මේක install කරගත්තපු හින්දාම දැන් මම මෙතන open දෙනවා. මම දැන් මේවා open දෙන්නම්. හරිද? ඔයාලා ඊට පස්සේ ඔයාලා ෆෝන් එකේ උඩ data on කරගන්න. data on කරගෙන ඉන්නවා නම් හරිද? ඔයාලට පේනවා ඉතින් ආයෙත් අපු data on කළා. ඔයාලා ආයෙත් අපු off කරගන්න ඕනි. off කරගෙන ඔයාලා ෆෝන් එක මේ වගේ ආයෙත් අපු back කරලා ආවා නම් ආයෙත් අපු අර app එකට ගිහිල්ලා ඔයාලා ආයෙත් අපු අර වගේ open කරගන්න. හරිද? ඔයාලා මේක එනකන් ඉඳලා ඔයාලා මෙතන open දෙන්න. මම දැන් open දෙනවා. open දීලා ඔයාලා මේ app එක වට පේනවා ඉතින් මෙතන ඉතින් ඔයාලා notification bar උඩට ඇදලා ඔයාලා ෆෝන් එකේ data off කරගන්න ඕනි. හරිද? ඔයාලා මේ වගේ off කරගන්න. off කරගෙන මේක එනකන් ඉන්න. මේ කළු පාට වෙනකම් ඉන්න ඉතින් ඔයාලා. හරිද? ඔයාලා තපෝ මේ වගේ notification bar උඩට ඇදලා data on කරගන්න. on කරගත්තා නම් ඉතින් මේක එනකන් ඉන්න ඕනේ ඔයාලා.
ඔයාලා ඉතින් මේක එනකන් ඉන්න. හරි ඉතින් ඔයාලා ෆෝන් එක මේ වගේ ආවනම් ඔයාලා මෙතන ගහ ගන්න ඕනි. ඔයාලගේ ඔයාලා ෆෝන් එක හොද ෆෝන් එකක් නම් ඔයාලා මෙතන set by keyboard එක වෙනවා. ඔයාලා මෙතන ගහ ගන්න 2 ඩොට් එකක් තියලා බිංදු දෙකක් දාලා GB කියලා ගහ ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේක ඔයාලා දැන් මෙතනින් බෑක් වෙන්න ඕනි. බෑක් වෙලා ආත් අහපව් ඔයාලගේ ඇප් එකට යනවා. ඊට පස්සේ ඔයාලා ආත් අහපව් බලා ගන්න ඕනි. අරක අර තියෙන විදිහටම තිබිලාද නැති වෙලාද කියලා. ඊට පස්සේ ඔයාලා නොටිෆිකේෂන් බාර් එක උඩට ඇදලා ඔයාලා ෆෝන් එකේ data off කරගන්න. හරිත ආයෙත් ඔයාලා නොටිෆිකේෂන් බාර් එක උඩට ඇදලා ඔයාලා මේ data on කරගන්න. ඔයාලා ඊට පස්සේ ඒක on කරගෙන ඔයාලා මේකේ රතු පාට වෙලා තියෙනවා නම් දැන් මේක on කරලා පස්සේ ඉතින් එනවා ඔයාලා data. එහෙම තමයි ඉතින් මේ අර ගන්න ගොඩක් කට්ටිය. ඒක හින්දාමයි ඉතින් මම ඉතින් මේ ඇප් එකකින් දන්න හින්දාම තමයි ඉතින් ඔයාලට මේවා මම කියලා දෙන්නේ. හරිද ඔයාලා ෆෝන් එක මෙහෙම වැටෙනවා නම් ඔයාලා ක්ලෝස් දීලා ආයෙත් අප ඇප් එකට එන්න. හරිද ආයෙත් අප ඔයාලා ස්වේප් ඇප් එකට යන්න. ඔයාලා ඊට පස්සේ ආයෙත් අප නොටිෆිකේෂන් බාර් එක උඩට ඇදලා data off කරගන්න ඔයාලා ෆෝන් එකේ. ඊට පස්සේ ඔයාලා මේක හරිද ඔයාලා තව මේක හරිද ඔයාලා ඉතින් දැන් මේක හෝම් ස්ක්‍රීන් එක එනකන් ඉන්න. හෝම් ස්ක්‍රීන් එකට යන්න ආයෙත් ආපහු මේ වගේ ඔයාලා ආයෙත් ආපහු ස්වේප් ඇප් එකට යන්න. ඊට පස්සේ ඔයාලා ෆෝන් එක ආයෙත් ආපහු data on කරගන්න. ඉන්ටර්නෙට් ඒ කිව්වේ
ඊට පස්සේ ආතම නොටිෆිකේෂන් බාර උඩට ඇදලා ආතම ඔයාලා ඩේටා ඔෆ් කරගන්න ඉන්ටර්නෙට් මං කිව්වේ ඊට පස්සේ ඉතින් මේක රතු පාට වෙනකන් ඉන්න ඊට පස්සේ ආතම නොටිෆිකේෂන් බාර උඩට ඇදලා ඉන්ටර්නෙට් ඕන් කරගන්න හරිද ඔයාලා ෆෝන් එක මේක ආවට පස්සේ ඔයාලා මේක 100 GB කියන එකට දාගන්න 1.30යි ඔයාලා මෙතන මේ වගේ search by keyboard එක ගහගෙන ඊට පස්සේ ඔයාලා අර කැර තියෙන ටික මකාගෙන ඔයාලා 1.30.2 GB කියලා ඔයාලා ගහගන්න ඊට පස්සේ ඕකේ දීලා ඔයාලා මෙතන මේ create swipe දෙන්න හරි ඔයාලා ඉතින් මේක දෙන්න දීලා ඔයාලා මෙතන yes දෙන්න මෙතන yes දෙන්න දැන් මේ වගේ ඉතින් yes දෙනවා yes දීලා ඉතින් ඔයාලා මේක 100ට එනකන් ඉන්න ඕනි ඔයාලා 100ට එනකන් ඉතින් ඉන්න මේක ඔයාගේ ඉතින් මේක මේ RAM එක වැඩි කරා කියලා setting වල පෙන්නන්නේ නැහැ ඔයාලා ඉතින් මේක දැන් 100ට එනකන් දෝනි ඔයාලට දැන් ඔයාලා ෆෝන් එක free fire lag වෙනවා නම් ඔයාලා ෆෝන් එකේ ආය free fire ඉතින් කවදාවත් ඉතින් lag වෙන්නේ නැහැ ඒකයි ඉතින් මට මේකෙන් කියන්න තියෙන්නේ හරි ඉතින් දැන් මම මේක ඉතින් 100ට එනකම් හිටියා ඔයාලා ඉතින් මේක 100ට එනකන් ඉන්න ඕනි ඔයාලා ඉතින් මං කියන විදිහට කරොත් ඔයාලා ෆෝන් එක lag වෙනවා නම් lag ගාති ඉස්සෙල්ලාම යනවා මං කරන එක කරොත් ආතින් වැඩි හරියනවා ඊට පස්සේ ඔයාලට developer option කියලා මොනවත් ඉතින් ඕන් කරන්න ඕනේ නෑ හරිද දැන් මම 99 තියන්නේ හරි ඉතින් ඔයාලා මෙතන මේ වගේ එකක් වැටුණා නම් ඔයාලා මෙතන ඕකේ දෙන්න ඕනි හරි ඉතින් ඕකේ දීලා ඉතින් ඔයාලා මෙතනින් බැක් වෙන්න බැක් වුණාම ඉතින් දැන් වැඩේ ඉවරයි ඔන්න ඉතින් අදට වැඩේ ඉවරයි ඔන්න ඉතින් හරි ඉතින් දැන් මම ඔයාලා ඊට පස්සේ ඔයාලා ෆෝන් එකේ
setting වලට යන්න ඕනි. එතන ඒක පෙන්නනවාද කියලා. වෙන කට්ටියගේ ඉතින් සමහර කට්ටියගේ මේක ඉතින් එතන පෙන්නනවා. හරි ඉතින් ඔයාලා මේක යටට ගිහිල්ලා මෙන්න මේ සිස්ටම් කියන එකට යන්න. සිස්ටම් කියන එක ගිහිල්ලා about phone වලට යන්න ඕනි. එන්න මේ about phone වලට ඔයාලා ඉතින් යන්න about phone වලට ගිහිල්ලා දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන ඔයාලට පේනවා ඉතින් මෙතන එක පෙන්නනවා 10ක් GB කියලා. ඒක මේ ඒ ගානම ඒකටත් දාගත්තොත් මේකේ ලැග් වෙන එක ඉතින් නැති වෙන එකම නැති වෙනවා. හරි ඉතින් දැන් මම පෙන්නන්න ඒක කොතනද පෙන්නන්නේ කියලා. මේ RAM කියන එකේ තැන තමයි පෙන්නන්නේ. setting වල RAM එක ඒ ගානම දැක්කනේ. හරි ඉතින් දැන් ඉතින් මට කියන්න තියෙන්නේ ඔන්න ඉතින් දැන් ඉතින් මේකෙන් වෙන්නේ ඔය RAM එක වැඩි කරාට පස්සේ ඔයාලා free fire එහෙම ඒ ගේම් ප්ලේ කරනවද ඔයාලා? ගේම් ප්ලේ කරන කට්ටියගේ ෆෝන් වල ඔයාලා ඉතින් දැන් free fire ප්ලේ කරනවා නම් ඒකේ ලැග් එක ෆික්ස් වෙනවා. හරි ඉතින් දැන් මට කියන්න තියෙන්නේ ඔන්න ඉතින් අදට වැඩේ ඉවරයි. ඔන්න ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා.